සුබ දවසක්. සුබ දවසක්. පුතේ අපි පාඩමේ ඊතර කොටසට යමු. අපි අද කතා කරනවා තුන්වෙනි කොටස. බලන්න ඒක කියනවා නේද? ගොෂු ෂින්වානේ. ඔයා කොහේ ඉඳන්ද කියලා අහනවානේ. බලන්න කියනවා පුතේ. හජිමෙතේ අත්තහිතෝනි නාමය ශුෂින් නදෝ ඕ ශිත්සුමොන් ශිතාරි ශිත්සුමොනි කොටයි තරිසුරු කොතෝ ගාදී කියරනේ. පුතේ පළවෙනි වතාවට හමු වෙච්ච පුද්ගලයෙකුට නම සහ එයා ජීවත් වෙන ප්‍රදේශය ආදිය ප්‍රශ්න කළන්නත් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් පුළුවන් කියලා කියනවානේ. පළවෙනි කොටස අපිට කියනවා කයිවාව කිකිමාෂෝ දෙබස් අහමු කියලා කියනවානේ. කියනවා පුතේ කොකුසයි කෝරියෝ පාතිනෝ කයිජෝ දෙසනේ මේ පුතේ ජාත්‍යන්තර හුවමාරු ස්ථානයක් කියලා කියනවානේ. පාටි එක තියෙන ස්ථානයක්. チャンさん、ハイさん、ケマラさんの3人に金子さんが話しかけていますね。පුතේ මේ චාන්සන්, හයිසන්, කෙමරසන් කියන තුන් දෙනා කනෙකොසන් එක කතා කරමින් ඉන්නවානේ. බලන්නකෝ මේ පින්තූර සටහනේ තියෙනවා පැහැදිලිව ඔන්න කතා කර ඉන්නවා. පළවෙනි කොටස කියනවා හජිමිනි සුකුරිෆුතෝ මිනයි දෙකයිවාව කිකිමාෂෝනේ ඉස්සෙල්ලාම පුතේ ස්ක්‍රිප්ට් එක බලන්නේ නැතුව දෙබස් අහන්නනේ. සන්නින්න ශුෂින්වා දොකොදෙස්කා මේ තුන් දෙනා කොහේ ඉඳලාද කියලා අහනවානේ. ඔන්න පගුව පුරවන්න තියෙන්නේ නේ. ඉස්සෙල්ලාම අපි ස්ක්‍රිප්ට් එක බලන්නේ නැතුව අහමුනේ. එහෙනම් අපි අහලා ඉමු. こんにちは、金子です。こんにちは。お名前はちゃんです。私は、はいです。ケマラです。ちゃんさん、はいさん、ケマラさん。ご出身はベトナムです。ハノイから来ました。そうですか。はいさんはお国は私もベトナムです。ベトナムのどちらからですか？フエです。そうですか。ケマラさんもベトナムからですか？いいえ、ベトナムじゃないです。私はカンボジアから来ました。そうですか。皆さんは友達ですか？はい。同じ会社です。 පුතාලා දෙබස අහන්න ඇති පුතේ වගේම උත්තර තුනක් ලියන්න ඇති නේද? අපි උත්තර තුන බලන්න කලින් ඉස්සෙල්ලා අපි මෙතෙන්ට යමු පුතේ. දෙවෙනි කොටස කියනවා සුකුරිපුතෝ මිනගරා කිකිමාෂෝ ස්ක්‍රිප්ට් එක බලාගෙන අහමු කියලා කියනවා. බලන්නනේ කියනවා කොන්නිචිවා කනෙකෝ දෙස නේ. දවසක් කනෙකෝ වේ කියලා කියනවානේ. තුන් දෙනාම කියනවා චන්සානොයි හයිසානොයි කෙමරසානොයි තුන් දෙනාම කොන්නිචිවා සුබ දවසක් කියලා කියනවානේ. අයවා නම මොකක්ද? චන් දෙස චන් වේ කියලා කියනවානේ. වතෂුවා හයි දෙස මම හයිවේ කියලා හයිසාන් කියනවානේ. කෙමරා දෙස කෙමරා වේ කියලා ඔන්න කෙමරාසාන් කියනවානේ. ඔන්න කනෙකොසාන් කියනවා ඒතෝ චන්සන් හයිසන් කෙමරාසන් ගොෂුෂින්වා කල්පනා කරනවා චුට්ටක් නේ. අන්න කල්පනා කරලා චන්සාන්ගේ හයිසාන්ගේ කෙමරසාන් කොහේ ඉඳලාද කියලා අහනවානේ. ඔන්න චන්සාන් කියනවා බෙතනමු දෙස හනොයි කරා කිමාෂ්ටා කියලා කියනවානේ. ඔන්න වියට්නාමයේ ඉඳලා කියලා කියනවානේ. එහෙනම් ඔන්න අපිට පළවෙනි හිස්තැනට පිළිතුර ලැබෙනවානේ. වියට්නාමය බෙතනමු කියන පිළිතුර ලැබෙනවා. ඔන්න චන්සාන්ගේ කොටුවට අපිට ලියන්න පුළුවන් බෙතනම කියලා ලියන්න පුළුවන්. වියට්නාමයේ කියලා ලියන්න පුළුවන්. මෙන්න සෝදෙස්කා හයිසම්වා එහෙමද හයි මහත්තයා ඔකුනිවා රට වතෂිමු බෙතනම දෙස නේ මමත් වියට්නාමයේ වේ කියලා කියනවා. එහෙනම් හයිසාන්ගේ තැනටත් අපිට බෙතනම ලියන්න පුළුවන් නේද? වියට්නාමයේ කියලා ලියන්න පුළුවන් නේ. ඊගාවට බලන්නකෝ බෙතනමුන දොචිරා කරා දෙස්කා වියට්නාමයේ කොහේ ඉඳලාද කියලා කියනවානේ. මෙන්න කියනවා ෆුයදෙස් කියලා කියනවානේ. ෆුයවේ කියලා කියනවානේ. සෝදෙස්කා කෙමරසාමෝ බෙතනමු කරා දෙස්කා කෙමරසානුත් වියට්නාමයේ ඉඳලාද කියලා අහනවානේ. හැබැයි කෙමරසාන් කියනවා
ඊයේ 베트남じゃないです. නැහැ වියට්නාමය නෙමෙයි කියලා කියනවානේ. 私はカンボジアから来ました. මම කාම්බෝජියේ ඉඳලා ආවා කියලා කියනවා. එහෙනම් කෙමරසාන්ගේ හිස්තැනට අපිට කම්බෝජියා කියලා ලියන්න පුළුවන්. දැන් ඔන්න උත්තර තුන දීලා තියෙනවා. කියනවා පුතේ සෝ දෙස් කා මිනාසන් වා තොමොදාචි දෙස් කා එහෙමද හැමෝම යාළුවෝද කියලා අහනවානේ. හයි ඔනන්ජි කයිෂා දෙස්. ඔව් එකම කම්පැනි එකේ කියලා කියනවානේ. බලන්න පුතේ ඒත් එක්කම මෙතන අපිට ඒතෝ කියලා තියනවා. සාමාන්‍යයෙන් කතා කරනකොට මොන හරි දෙයක් ගැන හිතනවා නම් අපි ඔන්න ඒතෝ කියලා කියනවානේ. සෝ දෙස්කා එහෙමද කියලා කියනවානේ. දොචිරා කරා දෙස්කා කොහේ ඉඳලාද කියලා අහනවානේ. නනි නනි කරා දෙස්කා නේ නනි නනි කරා දෙස්කා වෙතනම කරා දෙස්කා වියට්නාමේ ඉඳලාද කම්බෝජියා කරා දෙස්කා කාම්බෝජියේ ඉඳලාද කියලා අහනවානේ. ස්ථානය දාලා අපි අහනවානේ. ඒත් එක්කම බලන්න පුතේ අපිට වචන ටිකක් දීලා තියෙනවා. ඕනාමයේ කියලා කියන්නේ නමනේ. ගොෂුෂින් කියලා කියන්නේ කොහේ ඉඳලාද කියන එක. බෙතනමු කියලා කියන්නේ වියට්නාමය. හනොයි කියලා කියන්නේ හනොයි කියන නගරය. ඔකුනි කියලා කියන්නේ රට. දොචිරා කියලා කියන්නේ කොහෙද කියන අදහස. හුයේ කියලා කියන්නේ හුයේ කියන අදහස. කම්බෝජියා කියලා කියන්නේ කාම්බෝජය. මිනාසාන් කියලා කියන්නේ හැමෝම. තොමදාචි කියලා කියනවා යාළුවෝ. ඔනන්ජි කියලා කියන්නේ එකම කියන අදහස. කයිෂා කියලා කියනවා පුතේ කම්පැනි එකටනේ. ඔන්න වචන ටිකක් දීලා තියෙනවා. එහෙනම් උත්තර තුනක් පුතාලා දැන් දන්නවා අපිට හිර කොටසේනේ. මෙතනනේ. එතකොට චන්සාන්ගේ චන්සාන් කොහේ ඉඳලාද? බෙතනම කරානේ. එතකොට හයිසා බෙතනම කරානේ. කෙමරසා කම්බෝජියානේ. කාම්බෝජයේ ඉඳලා ආවා කියලා තියෙනවානේ. ඔන්න හරි වැරදි බලා ගන්න. පුතේ අපි යනවා ඊගාව කොටසට. අපිට තියෙනවා නේද පුතේ ග්‍රැමර් ටික දාලා තියෙනවානේ. ඔන්න අපි ඉස්සෙල්ලාම දෙබස් ටික හිස්තැන් පුරව ගමුනේ. යොකු කීතක දාසයි. お名前はパンです。ご出身はベトナムです。අපිට නේද කියනවා ඕනාමයි වා නේ නම මොකක්ද චන් දෙස චන් වේ කියලා කියනවානේ ගොෂුෂින් වා කොහෙද කියලා අහනවානේ බෙතනමු දෙස වියට්නාමේ වේ කියලා කියනවානේ බලන්නකෝ ඊගාව කොටසත් හොඳට අහලා හිස්තැන් පුරව ගන්න පුතේ යොකු කීටක දාසයි エマラさんもベトナムからですか？いいえ。皆さんは友達ですか？はい。 අරසාම්මෝ බෙතනමු කරා දෙස්කා කෙමර මහත්තයත් වියට්නාමේ ඉඳලාද කියලා අහනවානේ ඊයේ නැහැ කියලා කියනවානේ ආයම කියන මිනසොන් තොමුචචි දෙස්කා හැමෝම යාළුවද හයි ඔව් කියලා කියනවානේ ඊගාව කොටසට යමු පුතේ බලන්න අපිට තුන්වෙනි කොටසේනේ මේකෙත් අපි හිස්තැන් පුරවගෙන ඉමු යොකු කීටක දාසයි ヤンさん、ご出身はベトナムです。ハイさんは私もベトナムです。エマラさんもベトナムからですか？いいえ、ベトナムじゃないです。 බලන්න පුතේ
චාන්සන් ගෝ ශුෂින් වා චාන්සන් කොහෙද? 베트나무 데스 වියට්නාමයේ වේ. හයිසන් වා හයි මහත්තයා 私もベトナムです。මමත් වියට්නාමයේ වේ නේ. කෙමරසාන්もベトナムからですか? කෙමරසානුත් වියට්නාමයේ ඉඳලාද? ඊයේ 베트나무じゃないです. නැහැ වියට්නාමයේ නෙමෙයි කියලා කියනවානේ. පුතාලා හිස්සන් වලට අදාළ පිළිතුරු ලියන්න ඇතිනේ. අපි යනවා පුතේ ඊගාව කොටසට බලන්න අපි දෙවෙනි කොටසට යනවානේ. නමය ශුෂින් ඕ කොටායමෂෝනේ. නම සහ කොහෙද ඉන්නේ කියන එක ප්‍රශ්න කරමුනේ. ඔනමයි වා නම මොකක්ද? චන්දෙස චන්වේ. ගොෂුෂින් වා කොහෙද? ඔකුනි වා රට මොකක්ද? 베트나무 කරා කිමස්තා. වියට්නාමයේ ඉඳලා ආවා. 베트나무 දෙස වියට්නාමයේ වේ. 베트나무는 도치라からですか? වියට්නාමයේ කොහේ ඉඳලාද? හනොයි දෙස. හනොයි වේ. සෝ දෙස් කා? එහෙමද? කෙමරසාමෝ 베트나무からですか? කෙමරසානුත් වියට්නාමයේ ඉඳලාද? හයි 베트나무 දෙස. ඔව් වියට්නාමයේ වේ. ඊයේ 베트나무じゃないです. නැහැ වියට්නාමයේ නෙමෙයි. 私はカンボジアから来ました. මම කාම්බෝජයේ ඉඳලා ආවා කියලා කියනවානේ. බලන්න තනියම මේ වාක්‍යවල තේරුම කියන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න ඕනේ. බලන්න පළවෙනි කොටස කියනවා පුතේ කයිවාෝ කිකිමාෂෝන්. අපි අහලා ඉමු පුතේ දෙබස් ටික. お名前はチャンです。ご出身はベトナムから来ました。ベトナムのどちらからですか？ハノイです。そうですか。ケマラさんもベトナムからですか？いいえ、ベトナムじゃないです。私はカンボジアから来ました。යනවා පුතේ ඊගාව කොටසට බලන්න අපි හතරවෙනි කොටසට යනවානේ මෝෂි කොමිෂෝ. මෝෂි කොමිෂෝ කියලා කියන්නේ පුතේ ඇප්ලිකේෂන් ෆෝම් එකනේ. බලන්න අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා මෝෂි කොමිෂෝනි ශිමෙයි කොකුසෙකි සෙන්නෙන් ගප්පි නදෝ ඕ කකි කොමු කොතෝ ගා දෙකිරුනේ. අපිට පුතේ මේ ඇප්ලිකේෂන් ෆෝම් එකේදී සම්පූර්ණ නම ඊට පස්සේ නැෂනලිටි එක ඊට පස්සේ උපන්දිනය වගේ දේවල් පුරවන්න පුළුවන් කියලා කියනවානේ. ඔන්න අපිට පළවෙනි කොටස කියනවා මෝෂි කොමිෂෝනි කිනියු ශිමාෂෝනේ මේ ඇප්ලිකේෂන් ෆෝම් එක පුරවමු කියලා කියනවානේ. කියන පුතේ ඉබෙන්තන මෝෂි කොමිෂෝනි සුයිතේ මෝෂි කොමිෂෝනි ජිබුන්නෝ නාමාය රෙන්රක සකිනදෝ ඕ කිනියු ශිතේ ඉමාසනේ. පුතේ මේ ඉවෙන්ට් එකකට තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එකක තමන්ගේ නම ඊට පස්සේ වෙනත් තොරතුරු වගේ දේවල් පුරවමින් ඉන්නවා කියලා කියනවානේ. පළවෙනි කොටස කියනවා රෙයි ඕ මිමාෂෝන් උදාහරණය බලන්න කියලා කියනවානේ. ඒ කරා F වා දොන්නයි මිදතෝමයිමස්කා ඒ වල ඉඳන් F වෙනකන් තියෙන ටික මොන වගේ තේරුමක් කියලා හිතනවද කියලා අහනවානේ. බලන්නක පුතේ මේ පහළ කොටුවේ අපිට ඔන්න මෝෂි කොමිෂෝ එකනේ ඇප්ලිකේෂන් ෆෝම් එකක් දාලා තියෙනවා. මේ බලන්න පුතේ නමයි කියලා කියන්නේ නම. ඔන්න නම දාලා තියෙනවා මේ යමදා කියලා දාලා තියෙනවා. ඊට පස්සේ පුතේ කොකුසෙකි එක කොකුසෙකි කියලා කියන්නේ නැෂනලිටි එකනේ. බලන්න B වල අපි දාලා තියෙනවානේ. සෙන්නෙන් ගප්පි C වලින් අපිට උපන්දිනය දාලා තියෙනවානේ. D වලින් පුතේ ජූෂෝ නේ ජූෂෝ කියලා කියන්නේ ලිපිනයනේ ලිපිනය දාලා තියෙනවානේ. ආයෙම දෙන්වා බංගෝ නේ ෆෝන් නම්බර් එක E වලින් දාලා තියෙනවානේ. මේරු කියලා ඔන්න මේල් එක දාලා තියෙනවා. බලන්න මේල් එක ලියලා තියෙනවා, ෆෝන් නම්බර් එක ලියලා තියෙනවා, ඇඩ්‍රස් එක ලියලා තියෙනවා, බර්ත්ඩේ එක දාලා තියෙනවා නේද? හැබැයි පුතේ මේ බර්ත්ඩේ එක දාලා තියෙන්නේ සෙයිරෙකි වලින්. ඒ කියන්නේ පුතේ වෙස්ටර්න් කැලෙන්ඩර් එකක් විදිහට. සාමාන්‍ය අපි ලංකාවේදී ලියන බර්ත්ඩේ එක වගේ තමයි 1995 12 31 කියලා දාලා තියෙනවානේ. හැබැයි පුතේ අපි ජපානයේදී කියනකොට ෂෝවා වලින්ද හේසෙයි වලින්ද රේවා වලින්ද කියලා අපි හදලා ඒ කොටුව රවුන්ඩ් කළොත් බර්ත්ඩේ එක දාන විදිහ චුට්ටක් වෙනස් වෙනවානේ. අපි ඒක ඉස්සරහදී ඉගෙන ගන්නවානේ. බලන්න පුතේ ඊට පස්සේ
නැෂනලිටි එක දාලා තියෙනවා ජපානයේ කියලා නිහොන් කියලා දාලා තියෙනවා සහ නාමය යමද කියලා දාලා තියෙනවානේ. අපි පහළ කොටසට යමු පුතේ. අපිට කියනවා පුතේ සීනෝ රංගෝ මිදක දාසයිනේ C එකේ තියෙන කොලම් එක බලන්න කියලා කියනවානේ. කියනවා පුතේ සෙන්කියු හකු කියුජු ගොනේ ජු නිගත්සු සංජු ඉචි නිචිනෝ නෙන් ගත්සු නිචිවා දොන්නයි මිදතෝ මොයිමස්කා. පුතේ මේ 1995 12:31 කියන එකේ අවුරුද්ද මාසය සහ දවස කියන එක මොන වගේ තේරමක්ද මොනවත් නෙමෙයි ඉතින් නේද ඉපදුන අවුරුද්ද මාසය සහ දවස තමයි නේ. බලන්න මෙන්න වචන ටිකක් දාලා තියෙනවා. කොකස් එක කියලා කියන පුතේ නැෂනලිටි එක සෙන්නෙන් අපි කියලා කියන්නේ උපන්දිනය සෙයිරෙකි කියලා කියන්නේ වෙස්ටර්න් කැලෙන්ඩර් එක කැලෙන්ඩර් එකේ විදිහට අවුරුද්ද ලියනවා නම් නනි නනි නෙන් කියලා කියන්නේ පුතේ අවුරුද්ද නනි නනි ගත්ස කියලා කියන්නේ මාසය නනි නනි නිචි කියලා කියන්නේ දවසනේ ජූෂෝ කියලා කියන්නේ ඇඩ්‍රස් එක ලිපිනය දෙම්බ බංගෝ කියනවා පුතේ ෆෝන් නම්බර් එක මේරු කියලා කියනවා මේල් එකනේ අපි පහළ කොටසට යනවා ඔන්න අපිට තියෙනවා පුතේ සම්බන් වලනේ රෙයියෝ මිතේ ජිබුන ජෝහෝ ඕ කිනියුෂිමාෂෝනේ උදාහරණය බලාගෙන තමන්ගේ විස්තර පුරවමු කියලා කියනවානේ. ඔන්න තමන්ගේ විස්තර පුරවන්න පුළුවන් නේ. දැන් අපි මේ කොටස් ඉගෙන ගත්තා. මොකද්ද කියන්නේ කියලා ඔන්න අපිට පුරවන්න පුළුවන්. උත්සාහ කරන්න පුතේ පුරවන්නනේ. ඊට පස්සේ අපි යනවා පුතේ චෝකයි සුකුරි පුතෝනේ. පුතේ අපි අහපු ටික තමයි මේ තියෙන්නේ. අපි බලාගෙන යමු තේරමනේ. හජිමේ මාස්ටේ හජිමේ මාස්ටේ හමුවීම කියලා කියනවා. බලන්න කියනවා හජිමේ මාස්ටේ තොන් දෙස තයි කරා කිමාස්ටා යොරෝෂිකු ඔනෙගායි ශිමාස නේ. හජිමේ මාස්ටේ කියලා තොන්වේ කියලා කියනවා. තයි වල ඉඳලා ආවා හමුවීම සතුටක් කියලා කියනවානේ. බලන්න පුතේ දෙවෙනි කොටස කියනවා හජිමේ මාස්ටේ යමින් දෙස මියන්මා කරා කිමාස්ටා දෝසෝ යොරෝෂිකු ඔනෙගායි ශිමාස නේ. හෙලෝ යමින් වේ මියන්මා වල ඉඳලා ආවා හමුවීම සතුටක් කියලා කියනවානේ. බලන්න තුන්වෙනි කොටස කියනවා හජිමේ මාස්ටේ වතෂි වා මාරිෂියා දෙස බ්‍රාජීල් කරා කිමාස්ටා යොරෝෂිකු ඔනෙගායි ශිමාස නේ. හෙලෝ මම මාරිෂියාවේ බ්‍රාජීල් බ්‍රසීලයේ ඉඳලා ආවා හමුවීම සතුටක් කියලා කියනවානේ. බලන්න හතරවෙනි කොටස කියනවා පක් දෙස පකු සංජින් දෙස韓国から来ました。どうぞよろしくお願いします。ね。パクウェイ。දිගට නමක් කියනවානේ. පකු සොන්ජින් වේ.韓国から来ました. කොරියාවේ ඉඳලා ආවා කියලා කියනවානේ. හමුවීම සතුටක් කියලා කියනවානේ. බලන්න පුතේ ඊට පස්සේ අපි යනවා ඊගාව කොටසටනේ. ඔන්න කංජි කොටස තියෙනවා. කංජින කොතබන්. බලන්න අපිට පළවෙනි කොටස කියනවා යොන්දේ ඉමියෝ කකුනේ ශිමාෂෝ කියවලා තේරුම බලමු. පළවෙනි කංජිය තියෙනවා නමයි. නමයි කියලා කියන්නේ නම කියන එකනේ. කුනි කියලා කියන්නේ රට කියන එකනේ. වතාෂි කියලා කියන්නේ මම කියන එකනේ. ඔන්න දැන් අපි කංජි පටන් ගන්නවා. එතකොට මේ වචන හොඳට බලා ගන්න පුතේ. මගේ තව පළවෙනි පොතට අදාළ කංජි ටික ඇති පුතේ. ඒ වීඩියෝ එකත් බලලා හොඳට පාඩම් කරලා ගන්න. ඔන්න අපිට කියනවා පුතේ හිස් තැන් වලට කංජි දාලා කියවන්න කියලා කියනවානේ. දැන් ඉතින් මේක තමයි පුරුදු වෙන්න ඕනේ නේ. ඔනමයිවා නම මොකක්ද? ඔකුනිවා රට මොකක්ද? වතෂිවා අක්බර දෙස මම අක්බර වෙයි කියලා කියනවානේ. ඔන්න ඒ ටිකත් අපි ඉගෙන ගත්තානේ. කංජි වචන තුනකුත් ඉගෙන ගත්තානේ. එතකොට පුතේ අපේ මේ තුන්වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවානේ. අපි ඊගාවට හතරවෙනි පාඩම ඉගෙන ගමු. මගේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු පුතාලා හැමෝටම ස්තුතියි.